සුබ දවසක් ඔයාලට. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ අඹ මාළුවක් හදා ගන්නා විදිය. ඉතින් මේ වගේ රසට පාටට හදාගන්නේ කොහොමද කියලා බලමු. මේක දවස් 3ක් 4ක් වුණත් තියාගෙන කන්න පුළුවන්. මම මේ සඳහා ගත්තේ හොඳින් පැසුණු අඹ ගෙඩි 3ක්. ඒක හොඳින් සෝදලා පිරිසිදු කරගන්න. ඊට පස්සේ අපි මෙහෙම කෑලි වලට කපා ගමු. ඔයාලා මේකේ ලෙල්ල අයින් කරන්න එපා. මේකේ පොත්තත් එක්කම තමයි අරගන්නේ. මැද ඇටේ විතරක් අයින් කරගන්න. අයින් කරගෙන ලොකුවට කෑලි වලට කපලා අරගන්න. ඊට පස්සේ අපි මේ ටික නැවත තව එක සැරයක් සෝදලා අරගන්න ඕනේ. ඒවයි තියෙන කිරි ගතිය අයින් වෙන්න. ඒ අතරේ අපි භාජනයක් ලිපේ තියාගමු. තලාගත් සුදු ලුණු ටිකක්, ලොකු ලුණු, මේ දෙක රන්වන් පාට වෙනකන් ඔයාලා බැද ගන්න. රන්වන් පාටට බැදුනට පස්සේ මම නම් මෙතන අරගත්තේ අඹ ගෙඩි 3කට මිරිස් තේ හැඳි 1යි. අමු 3-5 තේ හැඳි 1යි. දැන් මේ දෙක හොඳ පාටකට, ඒ කියන්නේ මෙන්න මේ වගේ පාටකට එනකම් ඔයාලා මේක බැදෙන්න අරින්න තෙලේ. ඊට පස්සේ අපි ඒකට රම්පේ කරපිංච ටික දාගමු. ඊට පස්සේ මස්කරි තේ හැඳි 1යි, කහ කුඩු, කුරුඳු, එන්සාල් මේ ටික හොඳින් කලවම් කරගන්න. ලුණු දාගන්න අවශ්‍ය ප්‍රමාණයට. ඊට පස්සේ අපි මේකට අඹ ටික දාගමු. අඹ ටික දාලා හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ වතුර අඩු කෝප්ප එකක් වගේ දාගන්න ඔයාලා. කෑලි තැම්බෙන්න ගොඩක් වෙලා යන්නේ නැහැ. ඉක්මනින්ම මේක තැම්බෙනවා. ඒක නිසා මේක පොඩි වෙලාවකින් ගන්න පුළුවන්. අඹ ටික හොඳින් තැම්බුණාට පස්සේ ඔයාලට අවශ්‍ය ගානට ඔයාලා සීනි දාගන්න. මම මේ සඳහා දාගත්ත සීනි මේස හැඳි 2ක්. ඒක ඔයාලගේ රස අනුව දාගන්න. සීනි ටික හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ අපි මේක ලිපෙන් අයින් කරගමු. ඔයාලා තාම මාව subscribe කරේ නැත්නම් subscribe කරගන්න. අලුත් වීඩියෝ නරඹන්න ඔයාලට පුළුවන්. දැන් මේක හොඳට තැම්බිලා තියෙන්නේ. අපි මේක අයින් කරගමු. මේ බලන්න හරිම රසයි, හරිම සුවඳයි මේක. ඔයාලත් මේක මේ විදිහට හදලා බලන්න. ඔයාගේ ලන්ච් බොක්ස් එකට උනත් ගෙනියන්න පුළුවන්. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්. ආයුබෝවන්.